හෙලෝ හයි අද ස්පෙෂල් බ්ලොග් එකක් අපේ තාත්තගේ උපන්දිනද ඉතින් වාට වීඩිය එකක් කරන්න කියලා හිතුනා අද යාගේ 59 වෙනි උපන්දිනේ ඉතින් යාට පුංචි සංග්‍රහයක් චූටි පාටියක් ඇස්ති කරා එන ඉතින් කේක් එක අපේ නංගි හැද ඉතින් අපි බලමු කොහොමද තාත්තා කේක් එක කපන්නේ ඔන්න බලන්න අපේ තාත්තා කියන දේ කේක් කපන්න ගිහිල්ලා හොඳ ඩොනි ඔව් හොඳයි අපට කියන්නේ හොඳයි ගන්න පුළුවන් එමේ ඔය විදියට ඉටිපන්දන් ටික අපි පත්තු කරා හරිම ලස්සනට අපේ නංගි කේක් එක හදලා තිබ්බා Happy birthday dear තාත්ති Happy birthday to you ඔන්න ඔය විදියට තමයි තාත්ති කේක් එක කපන්නේ ඔන්න ඊට පස්සේ අපේ අම්මිට තමයි යා කේක් මුලින්ම කවන්නේ ඔන්න ඔය විදිහට අම්මිට කවනවා ඊට පස්සේ යන්නේ පෙරේත මම ඔන්න කේක් එක දිහා බලාගෙන කන්න යන්නේ ඔන්න ඉතින් තාත්තිට විශ් කරනවා යාට මං හැමදාමත් ආදරේ ගොඩක් ඒක තමයි මං ඔය කියන්නේ ඊට පස්සේ අපේ නංගිට කේක් කවනවා ඔය ඉන්නේ අපේ බෝනික්කි ඔන්න එයාට කේක් කවනවා ඔන්න ඉතින් අපේ තාත්තිට අපි තෑග්ගක් දුන්නා එයා හරි මාසයි ෂර්ට් වලට මොකද එයා බැටට අඳින්න ඕනේ එයාට ඒක ලස්සනයි කියලා තමයි එයා කියන්නේ එයාට කලිසම් රෙද්දකුත් දුන්නා එයා ආස දේවල් තමයි අපි එයාට තෑග්ගකට දුන්නේ මොකද කෙනෙක්ට තෑග්ගක් දෙද්දි අනිවාර්යෙන් ඒ තෑග්ග එයාට වටින්න ඕනේ ඒතර තමයි ඒ තෑග්ගේ වටිනාකම වැඩි වෙන්නේ ඉතින් ඔන්න ඔය විදියට තාත්තිගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක අපි දීලා අපි ඔන්න ස්පෙෂල් කෑමක් අද එයා වෙනුවෙන්ම හදන්න යන්නේ එයා වෙනුවෙන් කිව්වට අපි ඔක්කොම වෙනුවෙන් ඉතින් අපේ නංගි එයා හරිම දක්ෂයි ලස්සන එක ස්වීට්ස් කෑම ඒ වගේම හොඳ රස කෑම හදන්න ඉතින් අද එයා ගානේ අපිට කේක් එක හම්බුණා වගේම රස ගෙදර හදපු කොත්තුවක් හම්බෙනවා ඉතින් මං ඔන්න ඔයාලට පෙන්නනවා අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක අපි නම් කරමු අපේ නංගිගේ නම ටේමිකා ස්පෙෂල් කොත්තු කියලා ඉතින් ওই විදියට අපි රොටි කෑලි කැපුවා මගේ අත තාමත් රිදෙනවා මොකද හරිම අමාරු වැඩක් හිමීට පිහියෙන් කපලා කෑලි කඩලා ගන්න ඕන ඉතින් ඔන්න ඔය විදියට තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්තේ ඉතින් ඔන්න මම බලන්නකො කරන වැඩේ අනේ ඔන්න අපේ අම්මී රස චිකන් කරි එකක් හදලා මුලින්ම ඔන්න ඔය විදියට කපාගත්ත ලුණු ටික අපි බැදගන්නවා ඔන්න ඔය විදියට තමයි ඔයාලට මං ක්ලිප්ස් ගෙනත් තියෙන්නේ ඔයාලට අදහසක් ගන්න පුළුවන් ගෙදර කොත්තුවක් හදනවා නම් ඔන්න ඔය විදියට තමයි හදන්න ඕන ඒ කොත්තුව මාරම රසයි මට දැන් මේ ඔයාලත් එක්ක වොයිස් කරද්දි මතක් වෙනවා ඒක පුදුම රසක් කටට කෙලත් උනනවා ඉතින් ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන් එයා හදන විදිය මන් ටික ගෙනත් තියෙනවා ඔයාලා try කරලා බලන්න කඩෙන්ම කොත්තු කන්න නැතුව ගෙදරත් හදලා බලන්න මොකද ඒක වෙනම අත්දැකීමක් try කරලා බලන්නකෝ ඔන්න ඔය විදියට එයා මුලින්ම එළවලු ටික මේවා කරන ඊට පස්සේ කොත්තු කෑලි අපි ඒ ටික mix කරනවා ඔයාලට පේනවනේ මං ඔයාලට ඔන්න මුලින්දම ගෙනාවා ආපහු ඕනනම් රීප්ලේ කරලා බලලා ඔයාලා try කරන්න try කරලා ඔයාලට රස කොත්තුවක් આવොත් මට කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා හරිද ඉතින් ඔන්න ඔය විදියට තමයි කොත්තුව ලෑස්ති වෙන්නේ තව දැන් ෆයිනල් අවුට්පුට් එකට අපි චිකන් කරීගේ චිකන් හොදි ටිකත් මේකටම එකතු කරනවා එතකොට ඒක මාර රසක් ඔයාලා කරලා බැලුවම තමයි ඔයාලට මේකේ රස හොඳින්ම දැනගන්න පුළුවන් වෙන්නේ තව ටිකයි තියෙන්නේ අවසන් කොටසට ඔන්න බලන්නකෝ කොත්තුව ලස්සනට හදලා ඉවරයි 99%ක් වැඩ ඉවරයි ඉතින් අපි තාත්තිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි මේ ස්පෙෂල් කෑම එක ඔක්කොටම හැදුවේ ඉතින් අපි සහයෝගයෙන් ලස්සනට වැඩේ ඉවර කරන්න තමයි යන්නේ ඔන්න බලන්නකො තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන් අවසාන අවුට්පුට් එක
ඔන්න බලන්නකො රස කොත්තු අපි හදලා ඉවරයි. මට ඒ රස තාමත් මතකයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි රස කොත්තු හදලා ඉවර කළා. තාත්තිගේ බර්ත්ඩේ එක දවසක් ගත වුණේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු.